අර මහා සටනක් කරපු අම්මා අපි දැකපු ගමන්ම රෝස පාට කම්මුල් ටික ඇතරම මහත්තයාගේ පළවෙනි දරුවා අතට ගන්නකොට මහත්තයට ආපු හැඟීම කොයි වගේද? මටත් ඒ හැඟීම ඇවිල්ලා මගේ අත වෙවුලුවා. මට දුව වඩා ගන්න බැරි තරම් අත වෙවුලු වේදනාවක් තිබ්බ තැනක්. ඒක මහත්තයට ඇති වෙන්නේ නැති. ඒ හැඟීමම තමයි. ඒක ඇත්තටම දෙයක්. එතකොට අම්මා අර මහ වේදනාව දරලා hina වෙනවා. ඒක මහ බුදුම දෙයක් නේ. පුදුම නෙමෙයි දෙය කියන්නේ. එතකොට ඒ විදියට ඒක තව පුදුමයක්. ඊට කලින් දැන් ලේ කියන්නේ මහත්තයෝ ගඳයිනේ. පිළිකුල්. ඒක හරිය දැක්කම අප්‍රසන්නයි. සමහරවිට සීනත් වෙලා වැටෙනවා. හැබැයි ලේ ගඳයි. අර පුංචි කිරිදරුවෙක් අපි වඩා ගත්තාම අපි කියනවා මේ ළමයා හරි සුවඳයි කියලා. දැන් මාත්‍යාගේ පුංචි දරුවා උඩ දාගෙන වඩා ගන්නනේ නේද? එතකොට ඒ කිරිසුඳ දැවුණානේ. ඒක අපි ඔබතුමා තාත්තෙක් මමත් තාත්තෙක් නිසා හොඳට අපිට දැනෙනවා. අද තරුණ පරපුරට මම කියන්නේ අම්මෙත් තාත්තෙක් නොවුණු නිසා තාම අම්මෙත් තාත්තෙක් නොවුණු නිසායි අම්මා තාත්තට එහෙම සලකන්නේ. දැන් මහත්තයයි මායි තාත්තලා නිසා අපි දන්නවා මේ වේදනාවනේ. එහෙමනේ. එතකොට අර කිරි සුවඳයි කියලා කියනවා මං අහන්නේ අර ගඳ ලේ මහ දුගදහමන පිළිකුල් ලේ කොහොමද සුවඳ වුනේ? ඒ රක්ත වර්ණ රුධිරය කොහොමද ශ්වේත වර්ණයට හැරුනේ? අර සෙන්ටිමීටරක පොඩි ප්‍රමාණයක් තියෙන තම්පුඩු අපේ කටට තියෙනකොට එක කිරි වුණා. හැබැයි තම්පුඩුවේ කොහෙන් කපලා බැලුවත් එන්නේ ලේ. හැබැයි අපි දෙන අඬනකොට අම්මගේ තනෙන් ආව මව් කිරි. කවුද මේක හොයාගත්තද? කිසිම කෙනෙක් නැහැ. අම්මා කියන්නේ පුදුමයක් කියලා මම එකයි කියන්නේ. එහෙම අම්මට සල්ලි දුන්නේ නැහැ කියලා ගැහුවා. තන තමයි අම්මගේ තන දම් පාට වුණා. ඒ වැදිච්ච පාරට. මම හිතන්නේ අද තමයි ඒ දරුවා දන්නේ මම මේ කතාව දන්නවා කියලා. මොකද මේ වෙනකන් ඒ දරුවා මං ගාවට ගත්තේ ඒ කතාව මං නොදැන ගත්ත විදිහට. නොදැනගත්ත විදිහට තමයි මම අවවාද කරලා අද මල් ළඟ ඉන්නේ පුතෙක්. දරුවෝ 3 දෙනෙක් ඉන්නවනේ අතිජාතයි අනුජාතයි අවජාතයි කියලා. අතිජාතයි කියනවා මහත්යාගේ උපාසක අම්මගේ මේ ගුණයට වඩා උසස් ගුණයක් තියෙනවා නම් එයා අතිජාත පුත්‍රයා. අනුජාත කියලා කියනවා මහත්යාගේ සමානම ගුණය තියෙනවා නම් දරුවන්ට ඒක අනුජාත පුත්‍රයා. අවජාත කියන්නේ කවුද? දෙමව්පියන්ට වැඩිය පහත් ගති ගුණ තියෙනවා නම් එයා අවජාත පුත්‍රයා. එතකොට මං අහන්නේ මේ තරුණේ අවජාත පුත්‍රයෝ වෙන්න ඕනේ නැහැ. මේ කුඩු ටිකක් ඉඳලා මේ අයිස් ටිකක් ඉඳලා මුළු ජීවිතේ වදාපු අම්මා අමතක වෙන්න තරම් හරි වේදනයි. ඒ විදිහට මේ ගොඩක් මට අත්දැකීම් තියෙනවා. ඉතින් මේ මම කියන්නෙම මේක නවත්තන්න. මේකේ අයිස් කියන්නේ తాවකාලික වින්දනයක්. ඒක සදාකල් නෑ. කුඩු කියන්නේ පොඩි ආස්වාදයක්. මම මේක හොඳට අත්දැකීම් තියෙන කෙනෙක්. ඒක සදාකල් නෑ. මාත්‍යෝ කුඩු ටික බීලා බත් ටික කන්න බෑ. මොන වැදයක්ද මේ විඳින්නේ? කුඩු ටික බීලා පවදාට කුඩු නැත්තම් ඉන්න බෑ. වෙවුලනවා. ලේවමන යනවා. එහෙම කරලා අම්මා තාත්තව මරන්න හදනවා. ඇයි අපි එහෙම හැදෙන්නේ? එහෙම වෙන්න ඕනේ නැහැ. අම්මා ආශ්චර්යයි. තාත්තා. දැන් තාත්තා කෙනෙක් නේ. මහත්තයෝ තාත්තෙක් හිටියා මගේ තාත්තෙක් හිටියා දැන් මගේ තාත්තා පැවිද්දෙක් භික්ෂුවක්. මගේ තාත්තා ජීවිත නොතර නෑ දැන්. අනේමයි. ඇත්තටම තාත්තගේ ගුණය අහන්න ඉන්න කෙනෙක් ඉන්නවද ගොළු වෙලා? මම මේ උපමාවක් මේකට ගන්නෙ. මේක අහන් ඉන්නේ නැහැ කියන්න පුළුවන් කොහොමද කතා කරන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ගතිය මිනිස්සුන්ගේ. යන්නකො පිටිපස්සේ ගබඩා කාමරයට මහත්තයෝ කියන්නේ මහත්තයාගේ මහ ගෙදර ගබඩා කාමරයට. ගබඩා කාමරේ ඇති තාත්තා මේ මහ පොළොව කොටපු උදැල්ල. ගබඩා කාමරේ ඇති පරණ උදැල්ලක්. එතකොට උදැල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් අඟල් 10ක් 11ක් 8ක් දිග තලයක් තියෙන එකක්. හැබැයි උදළු මිට ගාවට අර උදළු තලයේ ගෙවිලා කියලා මහත්තයාට පෙනේ. අර උදළු මිට ගාවට ගෙවිලා කියලා මහත්තයාට පෙනේ. ඒ උදළු මිට කතා කරන්න පුළුවන් නම් මහත්තයාට කියයි. ලහිරු මහත්තයෝ යාගේ තාත්තා කොච්චර දුක් විඳද කියලා. කොහොමද කතා කරන්නේ? ඔන්න ගෙවෙන විදිය. මේ මහ පොළොවත් එක්ක තාත්තා ඔට්ටු වෙනකොට තාත්තගේ අතට අර උදළු මිට ගෙවෙනවා. උදළු මිට ලෙස්සන සයිසෙට ගෙවනවනේ. එතකොට තාත්තගේ අතේ කරගැට. එතකොට අර උදළු මිට ලෙස්සන නිසා ගෙවිලා නිසා අතටම තාත්තා මොකද කරන්නේ? අර දාඩිය දාපු ශරීරය අත ගාලා ආයෙත් උදැල්ල අලනවා.
අර ලෙස්සන වට තෙත් ගති හිටින්න දාඩියෙන් අත් දෙක තෙමාගෙන හපව උදැල්ල අල්ලනවා. අන්නේ තාත්තා දහදිය තෙමාගෙන උදැල්ල අල්ලපු වාර ගණනේ උදුළු මිට බීපු දහදිය කොච්චරද කියලා කතා කරන්න පුළුවන් නම් කියයි මං කොච්චර දාඩිය බිව්වද කියලා. අර උදළු මිට අල්ලපු වාර ගණනේ. එතකොට අර උදළු මිට ගාවට තලේ ගෙවෙන්න කොච්චර දුක් විඳින්න ඕනද? තාත්තා කියන්නේ මහා ආශ්චර්යය. ගොඩක් අය හිතන්නේ මේ අම්මා තමයි ආදරේ කියලානේ. ගොඩක් අය අපේ දරුවෝ හිතන්නේ අම්මා මට ආදරේ කියලා. ඒ අම්මත් එක්ක තමයි වැඩිපුර ළමයා ඉන්නේ. ඒක නිසා. හැබැයි තාත්තා කරන මෙහෙය දන්නේ තාත්තා විතරයි. දැන් අපේ මහත්තයා හිතන්නකෝ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. බිරිඳ ඉන්නවා. දැන් ඇත්තටම දරුවෝ 3 දෙනා අම්මත් එක්කනේ ඉන්නේ. ඉතින් අම්මට හරි ආදරේ. තාත්තා ළඟ නැති හින්දා ටිකක් දුරස් වෙලා ගතියක් පෙනේ. හැබැයි මං අහන්නේ මේ දරුවෝ 3 දෙනාව ජීවත් කරවන්නේ කවුද? බිරිඳත් එක්ක. තාත්තා. තාත්තගේ තමයි මේ ඔළුවේ මේ තියෙන්නේ මං කොහොමද මේ කට්ටියන් අනාගතය හදන්නේ කියලා. ළමයාට උගන්වන්නේ කොහොමද? ළමයා දාන ඉස්කෝලේ කොහෙද? ළමයා දාන කැම්පස් එක කොහෙද? ළමයා කරන්නේ ડોක්ටර් කෙනෙක්ද, ෆොක්ටර් කෙනෙක්ද? මේ ඔක්කොම තියෙන අයිඩියා තාත්තගේ ලහිරු මහත්තයාගේ නෙමෙයිද? ඇත්තටම දරු තුන් දෙනාගේ අනාගතේ තාත්තගේ ඔළුවේ නැද්ද මේ වෙනකොට? තාත්තයි දරු තුන් දෙනාගේ අනාගතේ හදන්න නෙමෙයිද මේ වෙහෙසෙන්නේ? තාත්තා කෙනෙක් විදියට? ඇත්ත කතාව. එහෙම තාත්තෙකුටද මං අහන්නේ ළමයි අත උස්සන්නේ? ඇයි මේ? කුඩු ටිකක් හින්දා ඉස් ටිකක් හින්දා. මේකේ ඇති ආස්වාදයක් නැහැ. මේකෙන් මිදෙන්න බෑ කියලා කියනවා නම් උදාහරණයක් මගේ තාත්තා. මගේ තාත්තා උදේට වෙවුලනවා. මගේ තාත්තා උදේට ඇත්තට වෙවුලනවා. මගේ තාත්තා දැන් භික්ෂුවක්. ඒ කාලේ වෙවුලනවා අරකුල් ටික නැතුව. එතකොට ගොඩක් කට්ටිය කිව්වේ දෙන්න නැත්තම් බෑ ඕනෙමයි කියලා එක. කියන්නේ ඒක ඕනෙමයි දැන් ජීවත් වෙන්න ඕනෙමයි මේක නවත්තන්න බෑ තාත්තා කියේම. නැත්තම් වෙවුලනවා කතා අපිත් එක්ක මට මතකයි බීලා නැත්තම් කතා කරන්න අපිත් එක්ක වචනයක්වත්. අමුතුම දෙයක් යාර වෙලා. ඊට පස්සේ බීපු ගමන් අයත් චණ්ඩියා. එහෙම තාත්තා අද දැන් අවුරුද්දක් දැන් පළවෙනි වස මේ වර සමාදන් වෙන්නේ. දැන් අද භික්ෂුවක්. උදාහරණයක් මගේ තාත්තා. අතහරින්න බෑ කියන්නේ කවුද? ඒතර මගේ තාත්තා කියන්නේ ගිහිව ඉන්නකොට මගේ අම්මා කොච්චර පීඩනයක හිටියද? මගේ අයියා කොච්චර පීඩනයක හිටියද? පැවිදි වෙච්ච මං කොච්චර පීඩනයක හිටියද? ආරංචි වෙනවනේ ඇවිල්ලා ඇත්තටම ලැජ්ජාවකුත් තියෙනවනේ. පුතා හාමුදුරුවෝ පුතා මිනිස්සු සනසනවා. තාත්තා බේබද්දා වගේ ඉන්නවා කියනකොට. එහෙම තාත්තා මං ගැලවෙන්නේ කොහොමද? අත්හැරීම පිළිබඳ හොඳට දන්න හාමුදුරුවෝ මම. ඒක නිසා මං හරි ආදරෙන් මගේ දුවලා පුතාලට මගේ සහෝදර සහෝදරියන්ට කියන්නේ එකතු වෙමු මේ මද්ද්‍රව්‍යයෙන් ගැලවෙමු. ඒකට ගැලවීම නම් වූ තැන තමයි මද්ද්‍රව්‍යයෙන් ගැලවීම නම් වූ සෝතැන්න තමයි මේ සම්බුද්ධ ශාසනය. අපි අතරමං වෙලා ගොඩක් ඉබාගාතය විද්දා. දැන් අපිට යන්න ඕන මාවත තියෙනවා ශාසන මාවත. අපිට ආරක්ෂාවක් නැතුව අපි ඇවිද්දා. දැන් අපිට ආරක්ෂාවක් තියෙන උතුම් ත්‍රිවිධ රත්නේ. එතනට පුළුවන් ඕන කෙනෙක්ව වෙනස් කරන්න. අඟුලිමාල කියන්නේ කොච්චර මිනිමරුවෙක්ද? දහස් ගණන් මිනිස්සු මරනවනේ. අවසානට මේ ශාසනයෙන් පිරිනුවම් පානවා. එතකොට තඹදහටික චෝර කියන්නේ අවුරුදු 55ක් එක දිගට මිනිමරපු කෙනෙක්. අවසානයේ සාරිපුත්‍ර නම් මහරහතන් වහන්සේ නිසා අවසාන මොහොතේ දානයක් දීලා ඒ දාන කුසල උපනිශ්‍රේ වෙලා තවතිසයි උපදිනවා. බලන්නකෝ මේ කොච්චර කියන්නේ අද අපේ මේ වර්තමානයේ ඉන්න දරුවෝ එච්චර දරුණුද නෑනේ. එහෙම අයට පව මේ ශාසනය ඉඩ තිබුණා. එහෙනම් මහත්තයා මට තියෙන එකම සරණ මොකද්ද? ඒක නිසා මම තරුණයන්ට කියන්නේ අද ඉඳන් මේක නවත්තන්න. එකතු වෙන්න මම හොඳ කල්යාණ මිත්‍රයෙක් වශයෙන් කටයුතු කරන්නම්. තරුණයෝ ඔක්කොම අපි එකතු වෙමු. මේ මත්මින් පැනින් ගැලවිලා අම්මා තාත්තට සලකන හොඳ දරුවෝ වෙලා මේ ශාසනයත් ආරක්ෂා කරගෙන ජීවත් වෙමු කියන දේ තමයි මම සමාජයට දෙන්නේ. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවපූර්වකව ස්තුවන්ත වෙනවා දවසේදී හරි ටීවී මැදිරියට වැඩම කරලා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වුණාට ස්වාමීන් වහන්සේ වැඩසටහන අවසන් කරන කලින් අපේ සාම්ප්‍රදායික ප්‍රශ්නයක් තියෙනවා වැඩසටහනට අනුකූලව කවුද උඩකොටුවේ සුගතදීර ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ? උඩකොටුවේ සුගතදීර ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ශාසන ප්‍රතිපදාව තුළ ගමන් කරන සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ නමක්. ගොඩාක් පිරිසකට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්න වීර දරමින්
තවත් විශාල පිරිසක් සතර අපායෙන් ගලවන්නට වීර්ය දරන ස්වාමීන් වහන්සේ නමක් තමයි උඩකොටුවේ සුගතිතර ස්වාමීන් වහන්සේ කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.